හායි මම ප්‍රසාද්. ඉතින් මේ වීඩියෝ එකෙන් අද කතා කරන්න යන්නේ අවුරුදු 25ක් වෙලත් ඔයා සාර්ථක වෙලා නැත්නම් සාර්ථකත්වයේ හොයනවා නම් පැෂන් එක හොයනවා නම් ඒක කොහොමද කරන්නේ කියන එක ගැන. ඉතින් මේ වීඩියෝ එක කරන්න කියලා මගේ සබ්ස්ක්‍රයිබර් කෙනෙක් රික්වෙස්ට් කරලා තිබ්බා කමෙන්ට් එකකින්. ඉතින් ඒ කමෙන්ට් එකට උත්තරයක් විදිහට තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඔයාලටත් ඒ වගේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් නැත්නම් වීඩියෝ එකක් කරන්න කියලා මොකක් හරි රික්වෙස්ට් එකක් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. හරි අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යන්න. මුලින්ම තේරුම් ගන්න ඔයාලට අවුරුදු 25ක් නැත්නම් ඔයා 25ට වැඩි කෙනෙක් නම් ඔයා හිතන්න එපා දැන් හැමදේම ඉවරයි. දැන් මම සාර්ථක වෙන්න පරක්කුයි නැත්නම් මම පැෂන් එක හොයාගන්න පරක්කුයි කියලා. කොල්ලෙක්ගේ ජීවිතේ අවුරුදු 25ක් කියන්නේ ගොඩක් සුවිශේෂී කඩේමක් තමයි. හැබැයි ඒකෙන් කියවෙන්නේ නැහැ අවුරුදු 25ක් වෙද්දි කොල්ලෙක් සාර්ථක වෙලා ඉන්න ඕන කියලා. තමන්ගේ පැෂන් එක හොයාගෙන ඉන්න ඕන කියලා. මොකද තමන්ගේ පැෂන් එක මොකක්ද කියලා හොයාගන්න එක සාර්ථක වෙන එක කියන එක ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් අපිට කියනවා සමහරු නම් අවුරුදු 19, 20, 21, 22 මෙන්න මේ කාලය ඇතුළත ඉතාමත්ම සාර්ථක වෙනවා. ඉතින් ඇත්තටම ඒ වගේ නම් ගොඩක් ලකී. මොකද එයාලා අවුරුදු 19, 20, 21 කාලෙදී එයාලගේ ජීවිතේ මුල්ම කාලෙදී සාර්ථකත්වයට ගිහින් පැෂන් එකත් එක්ක එයාලා ඉදිරි ජීවිත කාලෙටම කරන්නේ මොකද්ද කියන එක දැනගෙන ඒ වෙනුවෙන් වැඩ කරනවා. ඉතින් මේ වගේ අය ඉන්නේ ඉතාමත්ම පොඩි සංඛ්‍යාවක්. ඒ කියන්නේ 100ට 1-2ක් වගේ තමා අවුරුදු 25ට කලින් ඇත්තටම සාර්ථක වෙන්නේ. ඉතින් බහුතරයක් සාර්ථක වෙන්නේ අවුරුදු 25න් පස්සේ. නැත්තම් ගොඩක්ම පිරිම nearly 30 වගේ තමා සාර්ථක වෙන්නේ. ඒ කියන්නේ අවුරුදු 30ක් වගේ ළඟදී තමා සාර්ථකත්වයට යන්නේ. ඔයාලා දන්නවා ඇති ප්‍රයිම් ටයිම් කියලා දෙයක් තියෙනවා. කොල්ලෙක්ගේ ප්‍රයිම් ටයිම් එක වෙන්නේ අවුරුදු 27න් පස්සේ. ඒ කියන්නේ කොල්ලෙක්ගේ හොඳම කාලේ ඉන්නේ 27න් පස්සේ කියන එක. 27ත් 35ත් අතර කියන එක. ඒ වගේම කෙල්ලන්ගේ ප්‍රයිම් ටයිම් එක විදිහට සලකන්නේ අවුරුදු 20ත් 25ත් අතර කාලේ. හරි කොහොම හරි ඔයාලට මෙතනදී මම කියන දේ තමයි අවුරුදු 25 කියනවා පරක්කු නෑ කියන එක. ඉතින් ඔයාලට පැෂන් එකක් නැත්තම් කමක් නෑ. පැෂන් එක හොයාගන්න තව ඕන තරම් කාලේ තියෙනවා. ඉතින් ඊළඟ ටිප් එක මම අහන්නේ වගේ ප්‍රශ්නයක් විදිහට. ඒ කියන්නේ why I do what I do every single day. ඒ කියන්නේ ඔයා හැමදාම හැම දවසකම කරන දේවල් ටිකක් තියෙනවනේ. ඒ දේ මොකක්ද? නැත්තම් මොනවද? ඒ දේවල් කරන්නේ ඇයි කියලා ඔයා දන්නවද? ඒ කියන්නේ හරියටම ඔයාට ස්පෙસિෆිකලි ඔයා මේ දේවල් කරන්නේ ඇයි කියලා ඔයාට හරි අන්ඩර්ස්ටෑන්ඩ් එකක් තියෙනවද කියලා තමයි මේ ප්‍රශ්نين අහන්නේ. ඉතින් ඒකට උත්තරේ ඔව් නම් මේ වෙනකොටත් ඔයාට පැෂන් එකක් හරි නැත්තම් කරන්න දෙයක් හරි තියෙනවා. හැබැයි මේ ප්‍රශ්නෙට උත්තරේ නැහැ නම් ඔයාට සිද්ධ වෙනවා පැෂන් එකක් හොයාගන්න නැත්තම් ඔයාට කරන්න දෙයක් හදාගන්න. හරි අපි බලමු මොකද්ද පැෂන් එකක් කියන්නේ කියලා. පැෂන් කියන්නේ ඔයා තදින්ම ආස කරන මොකක් හරි දෙයක්. ඇත්තම කිව්වොත් හැම කෙනෙක්ගේම ජීවිතේ ගොඩක්ම නැත්තම් තදින්ම ආස කරන දේවල් කිහිපයක්ම තියෙනවා. ඉතින් ඔයාගේ ජීවිතෙත් අනිවාර්යෙන් මේ වගේ කිහිපයක් ඇති. 4-5ක්වත් තියෙනවා තමන් කැමති දේවල්. අන්න ඒ දේවල් ටික ගැන පොඩ්ඩක් හිතන්න. නැත්තම් කොලේක ලියා ගන්න. අපි හිතමුකෝ ඒ දේවල් 5ක් තියෙනවා කියලා. ඔයා මේ 5 කැමැත්තේ අනුපිළිවෙලට ලියන්න. ඒ කියන්නේ වැඩිපුරම ආසම එක මුලින් ඊට පස්සේ ආසම එක දෙවෙනිට ඔන්න ඔය විදිහට කැමැත්තේ අනුපිළිවෙලට පල්ලෙහාට ලියන්න. ඊට පස්සේ මෙන්න මේ එකින් එක අරන් නැත්නම් පැෂන් එක කියන මේවා තදින්ම ආස කරන දේවල් එකින් එක අරන් අහන්න is it valuable for others. ඒ කියන්නේ මේක අනිත් අයට වැදගත්ද නැත්නම් මේක අනිත් අයට වටිනාකමක් දෙන දෙයක්ද? සරලවම කිව්වොත් මේකෙන් සල්ලි හොයන්න පුළුවන්ද කියලා කල්පනා කරලා බලන්න. ඉතින් මේ දේ ඔයාලට මෙහෙමත් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා මේ තදින්ම ආස කරන දේ අපි හිතමු චිත්‍රාදිනය කියලා. අන්න මේ චිත්‍රාදින දේෙන් මිනිස්සු සල්ලි හොයනවද? එහෙම සල්ලි හොයලා තියනවද? ඒක කරන්නේ කොහොමද කියලා ඔයාට හොයලා බලන්න පුළුවන්. ඒවල් ඔයාට ලේසියෙම සෝෂල් මීඩියා එක තුලින් හොයාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයා ලිස්ට් කරලා බැලුවම ඔයාට අනිවාර්යෙන් එකක් හරි හම්බ වෙයි සල්ලි හොයන්න පුළුවන් ඔයා තදින්ම ආස කරන දෙයක්. ඉතින් මෙතෙන් ඉඳන් ඒ දේ දිගටම කරන්න ලෑස්ති වෙන්න. ඉතින් මෙතනින් පස්සේ එන ඊළඟ ප්‍රශ්න තමයි මේ පැෂන් එකෙන් අපිට සල්ලි හොයන්න පුළුවන් වෙයිද පටන් ගත දවස් ඉඳන් කියන එක. ගොඩක් දුරට ඒකට උත්තරේ නැහැ. ඉතින් ඒ වෙලාවට මොකද කරන්නේ? ඒ කියන්නේ ඔයා මේ ආස කරන දේෙන් ඔයාගේ පැෂන් එකෙන් සල්ලි හොයන්න කාලයක් ගත වෙනවා. ඒක ග්‍රෝ වෙන්න ඕනේ, ඒක බිල්ඩ් වෙන්න ඕනේ කියලා හිතන්නකෝ සල්ලි හොයන්න. අන්න එතකන් ඔයා කරන්නේ මොකක්ද කියලා දැන් ඔයා හිතන්න. සරලම දේ තමයි ඔයාට සල්ලි හොයන්න වෙන මොකක් හරි ජොබ් එකක් හරි දෙයක් කරන්න මේ ඔයාගේ පැෂන් එක හරියනකම්. අපි හැමෝටම ජීවත් වෙන සල්ලි ඕනේ. ඉතින් ඒ නිසා ඒ සල්ලි වෙනුවෙන් ඔයා ජොබ් එකක් කරන්න. පැෂන් එක හරියනකම් ඒක හරියයි කියලා ඒක වැඩ කරනකම් ගෙදරට වෙලා ඉන්න එපා. අනිවාර්යෙන් ඔයා සල්ලි හොයන්න ජොබ් එකකට යන්න. ඉතින් එතනදී ඔපචුනිටිස් එන්න පුළුවන්. තවත් දේවල් ඉගෙන ගන්නත් ඔයාලට හැකියාව ලැබෙයි. අනිත් දේ තමයි ඔයා ඔතන ඔය රස්සාවට යන සල්ලි වලින් ඔයාට පුළුවන් ඔයාගේ පැෂන් එකට නැත්තම් ඒ අර පැෂන් එක වෙනුවෙන් ඔයා කරන දේ බිල්ඩ් කරන්න ඒ සල්ලි යොදා ගන්න. අනිත් පැත්තෙන් ඔයාගේ self improvement වලට ඒ කියන්නේ ජිම් එකට වගේ hair care, skin care වගේ දේවල් වලටත් ඔය සල්ලි යොදා ගන්න පුළුවන්. ඉතින් සල්ලි හරියට මැනේජ් කරලා කොහොමද ධනවත් වෙන්නේ වගේ වීඩියෝ එකක් මම ඉස්සරහට කරනවා. මේ වීඩියෝ එක බලන්නේ ගොඩක් කාලයකට පස්සේ නම් මම මේ වීඩියෝ එක දාලා ඇති. ඒ වීඩියෝ එක ගිහින් බලන්න. ඉතින් මම මේ වීඩියෝ එකේ කතා කරන්නේ බොහොම සරල financial rules කිහිපයක්. අනිවාර්යෙන් මේ වීඩියෝ එකත් බලන්න. ඊළඟ don't quit without backup.
ඒ කියන්නේ හැමදේම නවත්තන්න එපා පැෂන් එකක් වෙනුවෙන්. ඒ කියන්නේ දැන් ඔයා ඔල්රෙඩි රස්සාවක් කරගෙන ඉන්නවා කියමුකෝ. ඔයා බෑකප් එකක් නැතුව පැෂන් එක වෙනුවෙන් හැමදේම අතහැරලා ඒක කරන්න පටන් ගන්න එපා. උදාහරණයක් විදිහට YouTube කරන එක ඔයාගේ පැෂන් එක කියලා හිතන්නකෝ. ඔයා රස්සාවක් කරමින් ඉන්නවා. ඔයා රස්සාව නවත්තලා හෙට ඉඳන් YouTube විතරක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයා ගාව ඉතුරු කරපු සල්ලිත් නැහැ. ඉතින් අන්න ඒ වගේ වෙලාවකදී ඒ වගේ දෙයක් කරන එක හරිම මෝඩ වැඩක්. ඉතින් ඒ වගේ වෙලාවක දෙයක් කරන්න ඕන රස්සාවට යන ගමන්ම YouTube channel එක grow කරගෙන යන එක. මොකද YouTube එකෙන් සල්ලි හොයනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. ඒක ගොඩාක් කාලයක් ගත වෙන වැඩක්. ඊළඟ තමයි ඔයා කම්පෙයාර් කරන්න එපා ඔයා අනිත් අයත් එක්ක. ඒ කියන්නේ ඔයාගේම වයසේ අනිත් අය සාර්ථක වෙලා එයාලට වාහන තියෙනවා, එයාලා සමහරලාට බැඳලා, එයාලට කෙල්ලෝ ඉන්නවා, අරකයි මේකයි කියලා ඔයා නිකන් ඔයාව පල්ලෙහාට දාගන්න එපා. සාර්ථකත්වයේ එක එක්කෙනාට ඉන්නේ එක එක කාලෙදී. හැබැයි හොඳම දේ තමයි අපි ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕන. අපි වැඩ කරන්නේ නැතුව සාර්ථකත්වයේ එනකම් බලාන හිටියොත් ඒක නම් කවදාවත් වෙන දෙයක් නෙවෙයි. මොකද අපි වැඩ කරන තරමට තමයි අපිට දේවල් ලැබෙන්නේ. කෙනෙක්ට වැඩ නොකරත් දේවල් ලැබෙන්න පුළුවන් යාගේ වාසනාවට. හැබැයි මේ වීඩියෝ එක බලන ඔයා මට එහෙම වාසනාවක් නැහැ කියලා අපි හොඳටම දන්නවා. මොකද එහෙම වාසනාවක් තියෙනවා නම් ඔයා මේ වීඩියෝ එක බලන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා අනිත් අයව Tamanට කම්පෙයාර් කරන්න යන්න එපා. කම්පෙයාර් කරන එක හරිම මෝඩ වැඩ. ඒ වෙනුවට ඔයා කම්පෙයාර් කරන්න ඕන ඔයාව ඊයේ හිටපු වර්ෂන් එකත් එක්ක. ඔයා ඊයේ කොච්චර වැඩ කරාද? අද ඊට වඩා වැඩ කරනවද කියලා බලන්න. ඔයයි ඔයාගේ වර්තමානයේ ඔයාවයි අතීතයේ ඔයාවයි කම්පෙයාර් කරන්න අනාගතයේ ඔයා වෙනුවෙන්. ඉතින් ඒක තමයි මම මේ වීඩියෝ එකේදී වැඩිපුරම මේන්ලිම කියන්න හදන දේ. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන දේවල් මෙච්චරයි. ඔයාලට මේ වීඩියෝ එක ගැන හිතුණ දේවල්, අඩුපාඩු, හොඳ දේවල් පල්ලෙහෙන් කමෙන්ට් එකක් විදිහට දාගන්න. අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා notification icon එක click කරන්න. එතකොට වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට පෙන්නනවා. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතන ඔයාගේ යාළුවෙක්ටත් බලන්න මේ වීඩියෝ එක share කරන්න. අනිත් දේ තමයි අනිවාර්යයෙන් වීඩියෝ එක like කරන්න. එතකොට තවත් අයට මේ වීඩියෝ එක පෙන්නනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් ජය.